2025 ඔළුවල්ලේ යන්නේ නගිලා මාල්ලාගේ විභාගේ තියෙන්නේ පෙබරවාරි 17. එතකොට පෙබරවාරි 17 කියලා කියන්නේ තව දවස් තියෙන්නේ දවස් 75කට ආසන්න කාලයක්. 75කට වඩා ටිකක් වැඩි කාලයක්. මාස දෙකමාරක වගේ කාලයක් තමයි. ඉතින් ඕලෙවල් ලියන නංගිලා මල්ලාට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකන් වැඩ කරගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම හිතා ගන්න කියන්නේ හිතා හිටපු විදිහට වැඩක් කරගන්න බැරි වුණ නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවා නම් අන්න එයාට තමයි මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඉතුරු වෙලා තියෙන දවස් කිහිපය ඇතුළත ඔයාලා කොහොමද ඵලදායී විදිහට කාර්යක්ෂමව වැඩක් කරලා ඔයාලගේ ලකුණු තා චුට්ටක් වැඩි කරගන්නේ කියන එක. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලගේ ප්‍රධාන විෂයන් 6 ගැන කියන්නේ සිංහල, විද්‍යාව, ඉංග්‍රීසි, ගණිතය, බුද්ධ ධර්මය සහ ඉතිහාසය කියන විෂයන් 6 පිළිබඳව ඔයාලා වැඩ කරන්න ඕනි කොහොමද? එතකොට ඔයාලා ලකුණු වැඩි කරගන්න නම් ඔයාලා මොන වගේ දේවල්ද පාඩම් කරන්න ඕනේ, බලන්න ඕනේ කියන කාරණාව ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම මේ කියලා තියෙන විදිහට ඔයාලා මේ දේවල් හොඳට බලාගෙන යන විභාගයට යනකොට ඒ වගේම තමයි තා පුංචි කාලයන් තියෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර මහන්සි වෙලා දවසේ වැඩි කාලයක් පාඩම් වැඩවල නිරත වෙලා එතකොට මේ දවස්වල චුට්ටක් අඩුවෙන් නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ උපරිම පැය 6ක් වගේ නිදාගත්තට ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලා ඒ වගේ දේවල් වලින් චුට්ටක් කාර්යක්ෂම වෙලා ඔයාලගේ වැඩ ටික හොඳට කරගෙන යන්න. හරි. ඉතින් මම කලින් කිව්වා වගේ මේ පාර 2025 ඕලෙවල් එක්සෑම් එකට දවස් 75ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ දවස් 75ක කාලෙක තමයි ඔයාලට මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. එතකොට අපිට විෂයන් 9ක් තියෙනවා. එක විෂයකට දවස් 8ක් වගේ තමයි එහෙම වුණාම වැටෙන්නේ. ඉතින් මම මෙතනදී ඔයාලට අපේ මේන් සබ්ජෙක්ට්ස් වලට තමයි වැඩ කරන්න ඕන විදිහ මම පිළිවෙලට කියලා දීලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම යන්නම් අපේ සිංහල විෂයට. සිංහල විෂය ගත්තාම සිංහල විෂය අපි කොටස් දෙකකට බෙදනවා. භාෂාව සහ සාහිත්‍ය කියලා. භාෂා පොත සාමාන්‍යයෙන් ටිකක් ලොකු පොතක්. ඉතින් අපිට මෙතනදී අපිට තියෙන දවස් ගන්න අඩු නිසා අපි භාෂාව සම්පූර්ණ පොතම කියවන්න යන්නේ නැහැ. මෙතනදී භාෂා පොතේ මූලිකම දේ තමයි අපි ඒකෙන් ඉගෙන ගන්න ව්‍යාකරණ ටික. ව්‍යාකරණ කිව්වහම අක්ෂර මාලාව, වාක්‍ය රීති, විභක්ති, සංදි, සමාස මේ වගේ දේවල් තමයි භාෂා පොතේ තියෙන්නේ. ඉතින් අපි දැන් අපිට තියෙන්නේ පුංචි කාලයන්නේ. ඒ නිසා අපි අපට අවශ්‍යම දේ විතරයි අපි මෙතනදී බලා ගන්න යන්නේ. ඒ නිසා භාෂා පොතේ වල කරන්න ඕන ඒ අපිට තියෙන ව්‍යාකරණ ටික ඉක්මනට බලාගෙන යන්න ඕන. ඒ වගේම තමයි ඊට පස්සේ තියෙන්නේ සාහිත්‍ය පොත. සාහිත්‍ය පොත කියන්නේ 10 11 දෙකටම තියෙන එක පොතයි. ඒතර මේ පොතෙන් අපිට විශේෂයෙන් වෙන්නේ විචාර ලියන එක. එතකොට විචාර ලියනකොට ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලට තියෙන මේ පුංචි කෙටි කාලයක් නිසා ඔයාලට ගොඩාක් අමාරු දේවල් පාඩම් කරන්න වෙලාවක් නැහැ. පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඔයාලා බලන්න ඕන ඔයාලට ලේසියෙන්ම ලකුණු ගොඩක් එකතු කරගන්න පුළුවන් දේවල් කරන්න. එතකොට ඔයාලා විචාර ලියනකොට බලන්න ඕන ඔයාලට මේ පුංචි දවස් කීපය ඇතුලේ පාඩම් කරන්න ලේසි පාඩම් ටික මොනවද කියලා. උදාහරණයක් විදිහට දැන් තව අපිට තියෙන එක විෂයකට දවස් 8ක් වගේ කාලයක්නේ. එතකොට මේ කාලය තුළද ඔයාලට සතර කම්මන්ත්‍රණය වගේ ටිකක් බරපතල පාඩමක විචාර කොටස් මතක තියාගන්න චුට්ටක් අමාරුයි. ඒක චුට්ටක් සංකීර්ණ භාෂාවක් යන නිසා ඔයාලට ඒක චුට්ටක් මතක තියාගන්න අමාරුයි. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න ඕන සරල කවි එතකොට වැද්දේගම අපටත් වැසිකිළියක් වගේ පාඩම් වගේ සරල වාක්‍ය රටා තියෙන පාඩම් විචාර වලට මතක තියාගන්න එක. ඒ වගේම තමයි මුනි සිරිපාසි බිමින්නේ වගේ සරල කවි පන්තිත් ඔයාලට මතක තියාගන්න ලේසි මේ කාලය ඇතුළත. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාලා පාඩම් කරන්න ඕන සාහිත්‍ය පොතේ කහපාට පිටුවේ තියෙන විශේෂ කරුණු. මොකද සාහිත්‍ය පේපරේ අපට හම්බෙන පළවෙනි ප්‍රශ්න ටික පුංචි ප්‍රශ්න කීපයක් අහන්නේ කහපාට පිටුවෙන් තමයි ගොඩක්ම එකට ප්‍රශ්න යොදාගන්නේ. එතකොට ඒ වගේම තමයි වචනවල තේරුම වල දැනගෙන ඉන්න ඕන. ඒකට ඔයාලා කරන්න ඕන ඉතින් සාහිත්‍ය පොත
හොඳට කියවගෙන යන්න ඕන වචන වල තේරුම් තියෙන කොටස සහ කහපාට තීරුවේ වැදගත් දේවල් වල highlight කරගෙන හරි මතක තියාගන්න ඕන. වැදගත්ම දේ තමයි වල මෙතනදී එක පාඩමකට ගොඩක් කාලය යොදවන්න එපා. උදාහරණයක් විදිහට දැන් සතර කාම මන්ත්‍රණ වගේ පාඩමකට එක් පාඩම ගොඩක් දිගයිනේ. ඒ හින්දා ඒ පාඩම වැඩි දවසක් කියවන්න තියාගන්න එපා. ඔයාලා කරන්න ඕන ඔයාලට ලකුණු වැඩියෙන් එකතු කරගන්න පුළුවන් දේවල් ටිකක් බලා ගන්න එක. ඒ කියන්නේ ඔයාලා සරල දේවල් වලින් ලකුණු ටික වැඩිපුර එකතු කරගන්න එක තමයි මේ දවස් කීපය ඇතුළත කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට හම්බෙන පුංචිම වේලාවකින් හරි පාස් පේපර්ස් ටිකක් කරලා චුට්ටක් පේපර් එක රෙඩි වෙන්නත් ඔයාලා මතක තියාගන්න ඕන. උදාහරණයක් විදිහට විචාරයක් ලියන්න ගත වෙන කාලය ඒ වගේ දේවල් චුට්ටක් මේ දවස් කීප ඇතුළත ඔයාලා try කරලා බලලා practice වෙන්න ඕන. ඊළඟට අපි යමු විද්‍යාව විෂයට අපි කොහොමද සූදානම් වෙන්නේ කියලා බලන්න. විද්‍යාව කියලා කියන්නේ ටිකක් බරපතල විෂයක් නේ. ඉතින් ඔයාලා මෙතනදී පොත පාඩම් නොකර ඉන්න එපා. ඔයාලා පොත පුළුවන් තරම් පාඩම් කරන්න උත්සාහ කරන්න ඕන. පිටුවෙන් පිටු පෙරලගෙන හරි යන්න ඕන. ඒ වගේම තමයි සමහර තැන්වල තියෙන විශේෂ දේවල් අර අනුපිළිවෙල සකස් කරලා එතකොට highlight කරලා තද කළු පාටින් highlight කරලා ඒ වගේ දේවල් එහෙම ටිකක් වැඩිපුර හොඳට බලාගෙන යන්න. ඒ වගේම තමයි පරීක්ෂණ ටිකත් ඔයාලා බලාගෙන යන්න ඕන. පරීක්ෂණ බලා ගන්නකොට දැන් ඔය ආසයනය වගේ කොටස් වල දැන් පරීක්ෂණ එහෙම රූප ඇඳලා නම් කරලා තියෙනවා. එතකොට ඔයාලා ඒවට යොදා ගන්න උපකරණ එහෙම හොඳට බලාගෙන යන්න. එතකොට මේ පරීක්ෂණය වෙන විදිහ ඒව එහෙම චුට්ටක් හොඳට බලාගෙන යන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාලා පේපර්ස් කරන්න උත්සාහ කරන්න ඕන. ඔයාලා පේපර්ස් කරනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන ළඟම තියෙන පේපරේ ඉඳන් ආපස්සට තමයි කරන්න ඕන. මොකද දැන් ඔයාලට වැඩි කාලයක් නැහැනේ පේපර්ස් කරන්න. ඒ නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනේ 2024 ඕ ලෙවල් පේපර් එකේ විද්‍යා පේපර් එක කරලා ඊට පස්සේ 2023 2022 වගේ පේපර්ස් කරන්න උත්සාහ කරන්න. පේපර්ස් කරනකොට මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා මේ පේපර් කරන ගමන් පාඩම් කරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාලට උත්තරයක් මතක නැහැ කියන්නකෝ. එතකොට ඔයාලා මේ වෙලාවෙ මේකට උත්තරේ බලලා ඒ උත්තරේට ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ ඒ වෙලාවෙම මතක තියාගන්නත් උත්සාහ කරන්න ඕන. ඊළඟට බලමු ගණිතයේ විෂයට කොහොමද සූදානම් වෙන්නේ කියලා. ගණිතයේ විෂය නම් වල අනිවාර්යයෙන්ම පේපර්ස්ම තමයි කරන්න ඕන. මොකද පේපර්ස් කරන තරමට තමයි ඔයාලට ගණන් හදාගන්න හැකියාව වැඩි වෙන්නේ. ඉතින් ඔයාලා මේකෙදිත් ගණිතයේ විෂයදී පේපර්ස් කරනකොට ළඟම තියෙන පේපර් එකේ ඉඳන් ආපස්සට තමයි කරගෙන යන්න ඕන. ඒ කියන්නේ 2024 මුලින් කරලා ඊට පස්සේ 23 22 ওই විදිහට තමයි යන්න ඕන. මෙතනදී ඔයාලා කෙටි ප්‍රශ්න කරනකොට එකම කෙටි ප්‍රශ්න රටාවක් වල දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකෙන් ඔයාලට ඔයාලගේ පේපර් එක කරන්න පුංචි උදව්වක් ඒකෙන් ලැබෙන ඔයාලගේ ඒ රටාව හඳුනා ගැනීම තුලින්. එතකොට ගණිතේ නම් පොත බලලා හිම තේරුමක් නැහැනේ. පේපර්ස්ම තමයි ඔයාලට පුළුවන් හැම වෙලාවකම කරන්න උත්සාහ කරන්න ඕන. ඔයාලා ගණිතේ පේපර්ස් කරනකොට ඔයාලට තේරෙයි සමහර ගණන් තියෙනවා ඔයාලට හදාගන්න ලේසි කියලා හිතන. උදාහරණයක් විදිහට දෙවෙනි කොටසෙන් සමහර ගණන් තියෙනවා. උදාහරණයක් විදිහට පොලි ප්‍රතිශත වගේ ගණන් ඔයාලට හදාගන්න ලේසි කියලා හිතනොත් එහෙම ඔයාලා ඒ જાතියෙන් ප්‍රශ්න චුට්ටක් වැඩිපුර කරලා ඔයාලගේ පේපරේටත් එන්න ඉඩ තියෙන ඒ ප්‍රශ්නට ඔයාලා සූදානම් වෙන්න ඕන. ඒ වගේම තමයි සාධනය කිරීමේ ගණන් හැම ගත්තාම ඔයාලේ ගාන ඒ වෙලාවෙම හදලා උත්තර පත්‍රය බලලා හරි හදලා ඒක නැවත නැවතත් කරන්න උත්සාහ කරන්න. මොකද ගොඩක් වෙලාවට එකම ගණිත රටා පේපර්ස් වල යෙදෙන්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟට අපි බලමු ඉංග්‍රීසි විෂයට අපි කොහොමද සූදානම් වෙන්නේ කියලා. එතකොට ඉංග්‍රීසි විෂය ගත්තාම අපිට මෙතනදී vocabulary එක පාඩම් කරගන්න බෑ. ඒ කියන්නේ අපිට වචන සෙට් එක මතක තියාගන්න බෑනේ. ඒ නිසා අපි කරන්න ඕන අපිට පුළුවන් දෙයින් ලකුණු ටිකක් එකතු කරගන්න එක. උදාහරණ විදිහට අපිට මෙතනදී පුළුවන් grammar ටික බලාගෙන ගිහිල්ලා writing කොටස බලාගෙන ගිහිල්ලා ලකුණු එකතු කරගන්න. එතකොට grammar ටික ගත්තාම අපිට grammar ටික චුට්ටක් හොඳට බලාගෙන ගිහිල්ලා පොඩ්ඩක් practice කරලා ගිහිල්ලා ඒ ටිකෙන් පොඩ්ඩක් ලකුණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි මෙන්න මේ writing කොටස.
රයිටින් කොටසට එකතු වෙනවා charts, essay එක, story එක, letters, note, notice, email වගේ දේවල්. එතකොට සාමාන්‍යයෙන් bar chart එකක් pie chart එකක් ලියන ආකෘතිය එකයි. වෙනස් වෙන ප්‍රශ්නට අනුව ඒ යොදන විස්තර ටික. ඒ නිසා ඔයාලට එක bar chart එක එක pie chart එකක් මතක තියාගෙන ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට අදාළව විස්තර ටික වෙනස් කරලා ඒ ප්‍රශ්නේ කරලා ඔයාලා ඒ ටික ඒ ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා සාමාන්‍ය සිම්පල් ස්ටෝරි එකක් ලියන්න පුරුදු වෙලා යන්න. සිම්පල් ස්ටෝරි එකක් ලියන්න පුරුදු වෙලා ගිහිල්ලා ඔයාලට ඔයාලගේ ප්‍රශ්නට අදාළ විදිහට ඒ ස්ටෝරි එක පොඩ්ඩක් වෙනස් කරගෙන ලියා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එසේ එකක් නම් අපිට එහෙම මතක තියාගෙන ගිහලා ලියන්න චුට්ටක් අමාරුයිනේ. මොකද සාමාන්‍යයෙන් කැටි හිතා ගන්න බෑ මොන වගේ එසේ එකක් විභාගෙට එයිද කියලා. ඒ නිසා ඔයාලා ලේසිම දේ සිම්පල් ස්ටෝරි එකක් මතක තියාගෙන යන්න. පුංචි පුංචි වාක්‍ය රට එකතු කරලා ඔයාලා ස්ටෝරි එකකට ගැලපෙන වාක්‍ය ටිකක් චුට්ටක් මතක තියාගෙන යන්න. ඒ වගේම තමයි letters. letters කිව්වහම formal letters, informal letters ওই දෙකනේ එන්නේ. එතකොට මේ වගේ ආකෘතිය එකයි. වෙනස් වෙන්නේ ඒ ප්‍රශ්නට අදාළ අපි යොදන්න තියෙන අපේ විස්තර ටික. එතකොට ඔයාලා මෙතනදිත් formal letter එකට වගේ එක formal letter එකට ඕන විස්තර ටික මතක තියාගෙන ගිහිල්ලා ඒ ප්‍රශ්නට අදාළ ඔයාගේ විස්තර ටික වෙනස් කරගන්න පුළුවන්. නෝට් එකක් ගත්තත් නෝට් එකක් කියලා කියන්නේ පුංචි කොටසන්නේ. ඒක ඔයාලට ලේසියෙන් මතක තියාගෙන යන්න පුළුවන්. නෝටිස් එකකුත් එහෙමයි. එකම ආකෘතියක් තියෙන්නේ. ඔයාලට ඒක ප්‍රශ්නට අදාළ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊමේල් එකත් එහෙම. ඉතින් ඔයාලට ඉංග්‍රීසි විෂයට නම් මේ රයිටින් කොටස චුට්ටක් ප්‍රැක්ටිස් කරලා ගියොත් එහෙම ලකුණු චුට්ටක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊළඟට බලමු බුද්ධාගම විෂයට කොහොමද ලෑස්ති වෙලා යන්නේ කියලා. බුද්ධාගම වගේ විෂයකත් මම ඔයාලට කියන්නේ සම්පූර්ණවතම ටක් ගාලා උඩින් හරි කරගෙන යන්න කියලා. මොකද සාමාන්‍ය බුද්ධාගම වගේ විෂයක් සංකීර්ණ නැහැ. ඔයාලට ලේසියෙන් ලකුණු එකතු කරගන්න පුළුවන් සහ ලේසියෙන් චුට්ටක් මතක තියාගන්න පහසුයි. එතකොට බුද්ධාගම පොත වල දැකලා ඇති ගොඩක් තැන්වල තියෙනවා බෝල්ඩ් කරපු විශේෂ කරුණු. එතකොට ඒවා ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒව හොඳට මතක තියාගෙන යන්න. ඒ වගේම තමයි ගාථා සහ ඒ ගාථා තියෙන තැන්. එතකොට කවි සහ ඒ කවි රචනා කරපු කට්ටිය මේ දේවල් පාඩම් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට සංගායනා වගේ දේවල් වල විස්තර එහෙම චුට්ටක් වැඩිපුර පාඩම් කරගෙන යන්න ඔයාලට පේපර් එකේදී එහෙම ගොඩක් වැදගත් වෙයි. එකම පාඩම ගොඩක් වෙලාවක් කියව ඉන්න එපා. ඔයාලා කරන්න ඕන පුළුවන් නම් මුළු පොතම ටට්ටක් ගාලා කියවගෙන ගිහිල්ලා ලේසිම දේවල් සරලම දේවල් වගේ ඔළුවේ තැම්පත් කරලා තියාගන්න. ඒ වගේම තමයි පේපර්ස් ගන්නත් අමතක කරන්න එපා. කෙටි ප්‍රශ්න වගේ දේවල් නිතර කරාම ඔයාලට ඒ කියන්නේ එකම වගේ ප්‍රශ්න තමයි බොහෝ විට පේපර්ස් වල යෙදෙන්නේ. ඒ නිසා පේපර්ස් කරලත් මේ දේවල් මතක තියාගන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරමු ඉතිහාසයේ විෂයට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතිහාසය කියලා කියන්නේ චුට්ටක් බරපතල විෂයක්නේ. ඒ කියන්නේ දැන් වැඩිපුර පාඩම් කරන්න තියෙන විෂයක්. හැබැයි ඉතින් මෙතනදී ගොඩාක් කාලයක් යන අපේ ඉතිහාසය වගේ විෂයක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරන්න. ඒ නිසා මම මෙතනදී ඔයාලට කියන්නේ පේපර්ස් කරන්න කියලා. මොකද පේපර්ස් කරාම අපට කෙටි ප්‍රශ්න සහ MCQ රචනා මේ තුනම අපට එකට බැලෙන නිසා මට හිතෙනවා ඔයාලට පේපර්ස් කරන එක තමයි මෙතනදී උචිතම දේ කියලා. කෙටි ප්‍රශ්න කියලා කියන්නේ මම දෙවෙනි පේපර් එකේ ඔයාලට පුංචි ලකුණු 2 ලකුණු 3 ප්‍රශ්න හම්බ වෙනවා. එතකොට ඒ ප්‍රශ්න ඔයාලා නිතර කරන්න. මොකද එකම වගේ ප්‍රශ්න තමයි අවුරුදු එක අවුරුදු වල බොහෝ විට අහන්නේ. ඒ වගේම තමයි MCQ. MCQ ප්‍රශ්න කරනකොටත් ඔයාලට මතක තියාගන්න පහසුයි ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ මොකක්ද කියලා. ඒ වගේම තමයි රචනා ප්‍රශ්න. විස්තර කිරීමේ ප්‍රශ්නත් ඔයාලා පේපර්ස් වල කරන්න. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් එහෙම රචනා ප්‍රශ්නයක් කරගන්න බැරුව ගියොත් එහෙම ඔයාලා ඒ වෙලාවෙම ඒකට අදාළ උත්තරේ පොතෙන් හරි උත්තර පත්‍රයෙන් බලලා හරි හොයලා ඒ වෙලාවෙම ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ වගේම තමයි වැදගත්ම දෙයක් රූප විස්තර කිරීමේ ප්‍රශ්න. ඔයාලට රූප විස්තර කිරීමේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවනේ. එතකොට ඔයාලා මෙතනදි කරන්න ඕන ඔයාලගේ අච්චු පොතේ තියෙන හැම රූපයක්ම
පහලින් ඒකට අදාළ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ටට්ටක් ගාලා පොත පෙරලගෙන ගිහිල්ලා ඒ අදාළ රූප වලට අදාළ විස්තර ටික හොඳට බලා ගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට වෙලාවක් තියෙනවා නම් පොත චුට්ටක් මුලින් ඉඳන් අගට යනකම් උඩින් බලාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි. ඉතින් මම ඔයාලට කිව්වේ ප්‍රධාන විෂයන් 6ට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලට තව කාණ්ඩ විෂයන් 3ක් තියෙනවා. ඒ තුනත් මේ විදිහටම පාඩම් කරන්න උත්සාහ කරන්න. ඔයාලා ගොඩක් පේපර්ස් කරන්නත් වග බලා ගන්න. ඉතින් ඔයාලට තව පුංචි කාලයනේ තියෙන්නේ. ඒ කාලෙන් ඔයාලා උපරිම ප්‍රයෝජනයක් ගන්න අමතක කරන්න එපා. චුට්ටක් නිින්ද අඩු කරලා ඔයාලගේ කාර්යක්ෂමතාව චුට්ටක් වැඩි කරගෙන මේ දවස් කීපය ඇතුළත ටිකක් වැඩිපුර ලකුණු ගන්න වැඩ කරන්න. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. මම ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හොඳට පාඩම් කරලා හොඳට විභාගෙට ලෑස්ති වෙන්න.